අද අත් දවසේ මෙවැනි වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා ගොඩක් මම වීඩියෝස් කරන්න දැනට ඉංග්‍රීසි වලින් මේ නිසි හේතුව නිසා අද මම මේ වීඩියෝ එක සිංහලෙන් කරන්න ගෙනාවා බැකියොතින් මම ජීවත් වෙන්නේ ලංකාවේ සහ උපතින්ම භාෂාව සිංහල. ඒක නිසා මේ වීඩියෝ එක මම සිංහලෙන් කරමු කියලා. ඒක ඉතින් ඉංග්‍රීසි එකෙන් මම කියන්න ගියොතින් සමහර ගොඩක් දේ වචන ගොඩක් අයට තේරෙන්නේ නැති පැහැදිලි මදි. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අයට ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි මාතෘකාවට එමු. සාමාන්‍යයෙන් මම අදට කතා කරන්න කැමති වෙන්නේ මේක මං වගේ කී දෙනෙක් ලංකාවේ ලෝකේ ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ පොඩි කාලේ ඉඳලම මෙවන් තත්වයකට පත් වෙලා ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් පණ පිටින් මට දැන්ට අවුරුදු 25ක් වෙනවා. දැන් පණ පිටින් ඉන්න එකම ලොකු දෙයක්. අදත් මං කොනිත්තර බලනවා මාව මෙහෙම. දැන්ට කොනිත්තර බලනවා. තාම මං ඒ කාලේ අවුරුදු 16 17 ඉස්කෝලේ කියන කාලේ සහ ඒ කුඩා තරුණ කාලේ අවුරුදු 16න් පල්ලෙහා එපා වුණ කාලේ මම පාස් කරලා ඉස්සරහට ආව නේද කියලා. එතකොටම පොඩි ගැම්මක් එනවා. මෙච්චර කටු කාලා විශේෂයෙන්ම මේකෙන් මේ පණිවිඩේ අදහස් දෙන්න කැමති වෙන්නේ දැනට අද කාලේ ඉස්කෝලේ යන පොඩි කට්ටියට. කෙල්ලෝ වෙන්න පුළුවන් කොල්ලෝ වෙන්න පුළුවන්. මෙහෙම කියමු ගෑනු ළමයි වෙන්න පුළුවන් පිරිමි ළමයි වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ළමයින්ට මෙන්න මේ විශේෂ මේ පණිවිඩය මම අද දෙන්න කැමති වෙනවා. කියන්නේ මං දන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද නැද්ද මේක දෙමව්පියන්ටත් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ තාමත් ඒ කියන්නේ හරිම පව්. ඒ කියන්නේ දැන් මට වෙච්ච මේ වැරද්ද ඕගොල්ලන්ගේ ළමයින්ට වෙන්න දෙන්නත් එපා. ඔයා මේ බලන ජෙන් Z කෙනෙක් නම් ඉදිරි අනාගතේ ඔයාගේ ළමයාට මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ කියන එක ඕගොල්ලෝ බලාගන්න. එහෙම නැත්නම් එයාට උපදෙස් දෙන්න. මේ වගේ සිටුේෂන් වල කොහොමද වෙන්න ඕනේ? මේ වගේ සිටුේෂන් එකක් ආවොතින් කොහොමද ඔයාලක මූණ දෙන්න ඕනේ? ඔයා මෙහෙම ත්‍රෙට් කරගෙන ආවොතින් ඔයා කොහොමද මූණ දෙන්න ඕනේ? මට ඒ වෙලාව මගේ වෙලේ කරන්න බැරි වුණා. හැබැයි දැන් මම කල්පනා කරනවා මං තාමත් ඒ කියන්නේ ඒ කාලේ දැන් හිටපු මිනිස්සු වෙනස් වෙලා අද ලොකු තත්ත්වේ මැචුවර්ඩ් වෙලා ඒ කියන්නේ එක්ස්පීරියන්ස් දැන් රස්සා කරලා ඒ කියන්නේ තමන් ගැන කියන්නේ හරි අපි පොඩි කාලේ මෙහෙම දේවල් කරා නේද? හැබැයි දැන් ඒවා මෝඩ දේවල් කරා. හැබැයි අපි දැන් වෙනස්. අපි දැන් කාත් එක්ක අතර මෙහෙම කරගන්නේ නැහැ කියලා. මෙවන් කියන්නේ මම මේකට එක වචනයක් childhood trauma කියලා. මේක පුළුවන් තරම් පොඩි කාලෙදිම ළමයින්ට ඒ කියන්නේ ලංකාවේ ඒක හරියට කෙරෙන්නේ නැහැ. පිටරට ගොඩක් කට්ටිය ඒක කෙරෙනවා. මට තියෙන කනගාටුව තමයි ඩිසේබල් කට්ටිය කියලා කියන්නේ. ඩිසේබල් කට්ටිය ගොඩක් වෙලේට ඩිසේබල් කට්ටියට අර ස්පෙෂල් පාසල් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි. ඒගොල්ලන්ට ස්පෙෂලි ඒගොල්ලන්ට කියලා සිස්ටම් තියෙනවා. මේ ළමයා මේ විදිය, මේ ළමයා මේ විදිය. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම childhood trauma කියන මේවට පත් වුණු ගොඩක් කට්ටිය ඉන්නවා ඇති. පළවෙනි උදාහරණයක් මම ගන්නම්. කියමු දැන්ට 4 5 6 වසර 7 වසර ඔන්න ඔහොම ඔයා පාසලට යනවා. ගිහිල්ලා දැන් කියනවා ඔයාගේ යාළුවෝ ඔක්කොම දැන් 4 5 10ක් ඉන්නවා. දැන් ඔයා ගාව නැති දෙයක් එයාලා ගාව තියෙනවා. දැන් කියමු එක යාළුවෝ දෙතුන් දෙනෙක්
වඩාත් වඩා ධනවත්. ඒගොල්ලන්ට අම්මා තාත්තට හොඳට සල්ලි තියෙනවා. මේ සමහරලාට පිටරට ඉඳන් මොන හරි තෑග්ගක් බඩුවක් යවලා සෙල්ලම් බඩුවක් යවලා මේ ඒ කියන්නේ ඔයාට ඉන්ට්‍රස්ට් නැති දෙයක් තමයි ඒගොල්ලෝ කතා වෙන්නේ. හැබැයි මට දැන් තමයි මට මතක් වුණේ ඒ සාකච්ඡාවට මම මොකටද ගියේ? මට පාඩුව නම් මං ඉඳලා මම පොත තියෙනවා මට අච්චු පොත් තියෙනවා මට ඕන ඒවා කියවගෙන මගේ පාඩුව ඉන්න තිබ්බනේ. ඇයි මේගොල්ලන්ගේ අනවශ්‍ය ඩිස්කෂන් එකට මම ගියේ? මං ගිය නිසානේ මට මෙහෙම දෙයක් අද වුණේ. ඔගොල්ලෝ විශ්වාස කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ජෙන් Z තමයි. 2001 ඉපදුණා. දැනට කියනවා නම් ඒ කියන්නේ ඔයත් මේ වීඩියෝ බලන කෙනෙක් නම් පළල කමෙන්ට් එක දාන්න ඔයාට මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මම දන්නේ අනාගතේ කවදා දවසක මේ වීඩියෝ එක යම්කිසි කෙනෙක්ට උදව් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන දේවල් බුලි කියන්නේ එක්කෝ තියෙන්න පුළුවන් මෙහෙමයි. සමහර කට්ටිය ඉන්නවා දැන් කියමු මා ගාව දැන් එයා ගාව මගේ යාළුවා ගාව නැත් ඒ කියන්නේ මාව කොන් කරන කෙනා. එහෙම නැත්නම් මා බුලි කරන. ඒ කියන්නේ දැන් කිය මම වික්ටිම්. again සමහරලාකට මං ගාව නැති දෙයක් එයා ගාව තියෙන්න පුළුවන්. එයා ගාව නැති දෙයක් මා ගාව තියෙන්න පුළුවන්. හැබැයි කියමු මෙහෙම. අපි එයාට කිසිම හිංසාවක් කරන්නේ නැහැ. ඒත් අපි ගාව තියෙන අර හොඳ දේ එයාට බලන් ඉන්න බෑ. ඒක බලන් ඉන්න බැරුව කෙලින්ම ළඟට එනවා ළඟට ඇවිල්ලා කියනවා කොහොම හරි මේව කළා බ්‍රේන් වොෂ් කළා ඔයාගෙන් තියෙන දේ උදුර ගන්නවා. ඒක එයාගේ තියෙන මේ අඩු මට්ටමක් මුකුත් නෙමෙයි. එක්ක අපි කරගන්න ඕනේ අපිව ඩිෆෙන්ඩ් කරගන්න අපි බලන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? එයාට මොකටද මේක අවශ්‍ය? මේක සාමාන්‍යයෙන් මම කියන්නේ වැඩියෙන්ම ඉස්කෝලේ පාසල් යන ළමයින්ට ඕගොල්ලන්ගේ ඔය චයිල්ඩ්හුඩ් ළමා කාලේ මෙහෙම කරලා ට්‍රවුමාස් වලට පත් කරගන්න එපා. ඊට පස්සේ ලොකු වුණාම ඊට පස්සේ ඒක දැන් මම වගේ ගොඩක් කට්ටිය ඉන්නවත් දන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් මම වගේ කෙනෙක්ට වෙනදී උදාහරණයක් කියමු මගේ දැනුත් එක යාළුවෙක් ඉන්නවා ස්පයිඩර්මෑන් කිව්වම හරිම ආසයි. අදත් මම තාම කනගාටු වෙනවා. මට තාම මගේ ඇස් ඉස්සරහා මගේ අර ආසම සෙල්ලම් බඩුව තියෙනවා. මම අදටත් මෝඩ වුණා. ඒ කියන්නේ මම කල්පනා කරා මං ඇයි මේක මට මේ හොඳ දෙයක් තියෙනවා කියලා මම ඇයි මේක ඉස්කෝලේ ගිහින් මං ඒ ගැන ළමයින්ට කිව්වේ. කිව්ව නැත්තම් මේ ප්‍රශ්නේ වෙලා නැහැ නේ මට. අදත් මගාවේ සෙල්ලම් බඩුව මගාව තියෙනවනේ. ඒක ඒ කියන්නේ යම්කිසි මට්ටමකින් මම හිතනවා. සමහරවිට බලද්දී මගාව නැති දෙයක් මගෙන් ඒක ගියා. ඒක හැබැයි අදත් බලද්දී එවැනි කෙනාගේ ගෙදර හෝ කාමරේ හෝ එයා තාමත් එයා ඒකට කැමතියි. ඒ කියන්නේ එයා ඒකට ඇන්තූසියස්ටික් කෙනෙක්. ඒක එවැනි කෙනේ සෙල්ලම් බඩු කියන්නේ සමහර මගේ දන්න සමහර යාළුවෝ ඉන්නවා. කියන්නේ ස්ටිච් කියලා කැරක්ටර් එකක් තියෙනවා දැන් ඇනිමේෂන්. ඒ වලට කැමති. ඔය කොච්චර ලොකු වුණත් ඒ පොඩි දේවල් ඒගොල්ලෝ කැමති. ඒගොල්ලන්ට ආසයි. ඒක තමයි ඒගොල්ලන්ට සතුටු කරන දේවල්. ස්පයිඩර්මෑන් එකක් මේස ගාව නැත්තම් එයාට ඒ දවස් ඉවරයි. එයා ඒක බලාගෙන තමයි වැඩ කරන්නේ. ඒක මොටිවේෂන් එක ඒක. ඉන්නේ එහෙම ගොඩක් කට්ටිය දැනට ඉන්නවා. දැන්ට අනිත් එක තමයි ගොඩක් කෙලින්ම කියනවා නම් රණ්ඩු වලට මේ වෙලා ඒ කියන්නේ දැන්ට දෙදෙනෙක් රණ්ඩු කර ගන්නකොට ඒ කියන්නේ වහාම ඒක ඔයාගේ ටොපික් එකක් නෙවෙයි නම් ඒකට යන්න නැතුව ඉන්න. ප්ලීස් කියන්නේ යන්න නැතුව ඉන්න. තමන්ගේ දෙයක් නෙමෙයි නම් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. මම පැත්තකට වෙලා ඉඳලත් මාව රණ්ඩු වලට මේ වෙච්ච කෙනෙක් තමයි. මම ඇත්තටම කියනවා නම් දැන් මම කියන්නේ මගේ චයිල්ඩ්හුඩ් ට්‍රවුමා සිද්ධ වුණ මගේ ඉස්කෝලේ කාලේ. ඒ කියන්නේ මම ඉස්කෝලේ කාලේ ඇත්තටම අහනවා මගේ ජීවිතෙන් ඉස්කෝලේ කාලේ තමයි මට ආසම නැති කරපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එක්ස්පීරියන්ස් කරා. පාඩම් ගොඩක් ඉගෙන ගත්තා. I learned so many lessons. එහෙම ගොඩක් දේවල් ඉගෙන ගනිමින් තමයි. ඒ කියන්නේ අදත් තාම ඇවිල්ලා හිතනවා ඇයි මම මෙහෙම දෙයක් ඒ වෙලාවේ කරේ. අදත්
ඒ සිටුේෂන් දැන්ට යාළුවන්ට මතක් කරන්න ගියාම ඒගොල්ලන්ට මතක වෙලා ගොඩක් දේවල්. ඒතකොට මම බලනවා හරි මිනිස්සු වෙනස් වෙනව නේද? ගොඩක් දේවල්. මිනිස්සු ගොඩක් දේවල් අමතක වෙනවා. ඒගොල්ලෝ ඒ වෙලාවේ පොඩි. සමහර කට්ටිය දැන්ට අදත් කියද්දි කියනවා මල්ලි මිනිස්සු හැමදාම එක විදිහට ඉන්නේ නැහැ. මිනිස්සු වෙනස් වෙනවා. එදා අපි ওই වගේ මෝඩ වැඩ කරා නම් අද එක්ස්පීරියන්ස් එකත් එක්ක නැතුව. ඉතින් හැබැයි මම කියන්නේ මම මේක විශේෂයෙන් මම දෙන්න කැමති මේ ජීවිතේ ආයි ඔයා වගේ පොඩි කෙනෙක් ඒක අනුගමනය කරන්න හොඳ නැහැ. ඒක අන්තිමට කියන්නේ ඔයා එහෙම ඒක අනුගමනය කරාම ඉස්සරහට දැන් කියමු O level level පහු වෙලා ඊට පස්සේ ඔයා ලොකු වෙලා මේ මගේ බඩු ටික මුතන හොරකම් කරගත්ත ඉස්කෝලේ කාලේ මුත් එක මම ආශ්‍රය කරන්නේ එහෙම මගෙත් ගොඩක් කට්ටිය ඉන්නවා. අද මම Facebook එක ඇතුළට ගියාම ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් සජෙස්ට් වෙනවා. මම ඇඩ් ෆ්‍රෙන්ඩ් එකවත් දෙන්නේ නැහැ. මම කතා කරන්නේවත් නැහැ. ඒගොල්ලන්ම පාරේ කොහේ හම්බුනොත් මම hina වෙනවා විතරයි. මම හැරිලවක්වත් මුකුත් කතා කරන්න යන්නෙත් නැහැ මම. හැබැයි එයාගේ කැරක්ටර් එක මම සාමාන්‍යයෙන් දන්නවා නම් යා මෙහෙම මට මූට් කරන්න යන්නේ නැහැ කියලා සාමාන්‍යයෙන් මම ගිහලා normally කතා කරනවා. නමුත් මොකක්ද කියන්නේ රණ්ඩු හදල් ඒව මම කැමති නැහැ. ඔය රණ්ඩු ඔය ඕන නැති කතා බහට ගිහලා අතර මාට්ටු වෙලා නිකන් මරුන් කාණ්ඩ ඕනේ නැහනේ. ඕන තරම් ඉස්කෝලේ කාලේ ගුටි කෑව ඇති. ඒ වගේ පුද්ගලෙක් තමයි චරිතයක් මම. මේ සියලු දේවල් ওই කාලේ වෙච්ච දේවල් තමයි අද මෙවැනි ළමයින්ට මටතර පොඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේම චරිත තියෙන ගොඩක් කට්ටියට වෙන්න පුළුවන් මේ childhood trauma. අදට victim වෙලා ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක මිනිස්සෙක්ව අපි කෙලින්ම දැක්කම එයාට කෙලින්ම ඔළුවේ රීවයින්ඩ් වෙනවා. එයාට ඒ කිසියම් කෙනා එයාට කරපු දේවල් පොඩි කාලේ ඉඳන්ම එයාට කරලා තියෙන දේවල් ඒ සියල්ලම ඔළුවට ඇවිල්ලා මතක් වෙනවා. ඒකයි මේ දේ ඔළුවේ මම මෙහෙම තියාගන්න නැතුව ලෝකෙට මම දෙමු කියලා හිතුවේ. සාමාන්‍ය ගොඩක් කට්ටිය යනවා ට්‍රවුමා කියලා එකපාරට ડોක්ටර් ගාවට යනවා පෙන්නන්න. ඊට පස්සේ ડોක්ටර් සොලියුෂන් දෙනවා. ආවා මෙහෙමටපත් වුණ එක්කෙනෙක්ද? ඔයා වැඩියෙන් හිතන කෙනෙක්ද? ඒ වගේ YouTube channels උත් ගොඩක් තියෙනවා. ඒත් මගේ මේ එක්ස්පීරියන්ස් එක ගැන මම කියන්නේ ඔයගලන්ට සාමාන්‍යයෙන් මම කියන්නේ පොඩි නංගිලා මල්ලට මම කියන්නේ දැන් ඔයගොල්ලෝ A level low level එහෙම නැත්නම් ඔයගොල්ලෝ O level 7-8 වසර 6 වසර ඔහොම වෙන්න පුළුවන්. දැන්ට 6-7-8 කිව්වොත් ඔයගලන්ට අතේ ෆෝන් තියෙන්න ඇති. අමලලා දැන්ම ෆෝන් දීලා තියෙනවා ගොඩක් කට්ටියට. ඒ වෙලාව අපිට නැහැ. කියමු සාමාන්‍ය ඔයගලන්ට කවුරු gift එකක් ගෙනත් දුන්නා. බර්ත්ඩේ එකට තෑග්ගක්. ඔයාට කාර් එකක්. හරිද? ඔයාට ආස කරන සෙල්ලම් බඩුවකට ගෙනත් දුන්නා. ප්ලීස් ඉස්කෝලේ කියන තැනට අරන් යන්න එපා. ඊට පස්සේ ඒක ගැන හිතලා ඉදිරි අනාගතේ වොරි වෙන්නේ ඔයා. මිසක් ඔයාගෙන් ගහලා උදුරගත්තේ යාළුවා නෙමෙයි. ඒක ගැන වොරි වෙන්නේ ඔයා. ඊට පස්සේ ඒ හිතන්නේ අයියෝ මාමා මෙච්චර දුරින් ඉඳන් මට රටේ ඉඳන් ඒක අමාරුවේ මේව කරලා මම අඬන්න ඉල්ලපු එක මම්ම නේද නැති කරගත්තේ කියන හැඟීම ඔයාට එන්න පුළුවන්. දැනුත් මට ඒක තියෙන නිසා මං කියන්නේ. තවත් එකක් තමයි උපරිම මට දැනුවේ මට ඒක තේරෙන්නේ මං කරපු දේ ගොඩක් වැරද්දක් කියලා. මේකත් මං කලින්ුත් කිව්වා. ඔය තමන්ව අදහලා නැති සාකච්ඡා අතරට ගිහිල්ලා වැඩිම උත්තර දෙන්න හෝ ඒකට සහභාගී වෙලා ඔයාගේ ඔපිනියන් දෙන්න හෝ යන්න එපා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නයක් නෑ අහගෙන ඉන්න. ඒගොල්ලෝ කතා කරන දේවල් ඒ කියන්නේ සමහරලාට මම මේක වෙලකට ටැලන්ට් එකක්. ඒ වෙලාවේ කියමු දැන් මේ 8 වසරේ 9 වසරේ මම හරිද? එතකොට යම් කිසි දවසක ඒ වෙලාවේ දැන් තාක්ෂණය වැඩි වෙගෙන ඉන්නේ. කට්ටිය කම්පියුටර් ගැන ඉගෙන ගන්නවා, කම්පියුටර් වල වයර්ලස් ඉගෙන ගන්නවා. අපි IT වලට ඉන්ට්‍රොඩියුස් වෙච්ච කාලේ IT කියන්නේ මොකද්ද? ඒ කම්පියුටරේ මොකද්ද මේ තියෙන්නේ? සයිබර් සිකියුරිටි දන්නෙත් නැහැ, සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්ග් දන්නෙත් නැහැ, වෙබ් ඩෙවලොප්මන්ට් දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ. මෙහෙම උදේ ඇවිල්ලා එහෙම යාළුවෝ මට්ටම කතා වෙනවා. යාළුවෝ කතා වෙලා මෙහෙම කතා වෙනවා. හරි.
මම මේක කරා, මේ වෛරස් එක මම ඉන්ස්ටෝල් කරා, මෙහෙම කරා, මම මෙහෙම දෙයක් මම කම්පියුටර් එක අද ඉගෙන ගත්තා. සද්ද නැතුව ඒ දේ අහන් ඉන්න, කතා කරන ඔක්කොම අහගෙන ඔහත් ගිහලා try කරලා බලන්න. ඒත් කිසිම දෙයකට උත්තර දෙන්න යන්න එපා. මාත් මේක කරලා බැලුවා. ඔයගොල්ලොත් කරාද? එපා. යන්නම එපා. ඇයි? කියමු ඇත්තටම කියනවා නම් මම මුස්ලිම් ළමයි. මම මුස්ලිම්. ඉතින් ඒ පාසල් කාලේදී ගොඩාක් අර පිටිපස්සට තියලා ගණන් ගන්න නැතුව, හැබැයි අදටත් ගොඩක් කට්ටිය කියන්නේ මචං උඹට තාමත් ආදරේ කියලා තමයි කියන්නේ. හිතින්මද ඇත්තටමද කියන ඒක දන්නේ නැහැ. ඒත් කමන්නේ මං එහෙම ඔළුවේ තියාගන්නවා. හරි, මෙයා මෙහෙම චරිතයක් නේද ඉස්කෝලේ කාලේ. හරි, දැන් ලොකු වුණා. ඕකේ, දැන් පොඩි මැචුරිටි එකක් දැන් තියෙනවා, පේනවා. වැඩට යනවා, ඒ කියන්නේ රෙස්පොන්සිබිලිටි එකක් ඔළුවේ තියෙනවා, ඩිග්‍රී කරනවා. හරි. ඒ ඉස්කෝලේ කාලේ ඉවරයි. ඉතින් නමුත් අපිට කරපු දේ අපි ලෙසන් එක, ඒ පරණ දේවල් අමතක් කරාට ලෙසන් එක තාම ඔළුවේ කැරක් ඉන්නවා. ඒ යම්කිසි පුද්ගලයාව දැක්කාම ඒ තියෙන ඒ වෙච්ච සිද්ධුවිලි ඔක්කොම ආයි ඔළුවට එනවා. මෙහෙම වටත් වෙලා තියෙනවා නම් කමෙන්ට් එක දාන්න, කිසිම බය වෙන්න එපා. මට කියන්න අයියේ මටත් මේක වෙලා තියෙනවා. එක්කෝ මට තන වැඩිමල් කෙනෙක් වෙන්නත් පුළුවන්. බය නැතුව කමෙන්ට් එක දාන්න. අපි කනෙක්ට් වෙමු. Discord එකේ හැරි අපි එහෙම කනෙක්ට් වෙමු. මට කියන්න වීඩියෝ දාන්න. වැඩියෙන් මම දන්නේ මේකට මට මගේ සාමාන්‍ය වීඩියෝස් වල වැඩි එහෙම මිනිස්සු බලන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. මම ඒක පබ්ලිෂ් කරේ. මෙහෙම හැමතැනම මම ෂෙයා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වීඩියෝ දිග වෙන්න පුළුවන්. ඒත් මම මගේ දැන්ට ඔළුවේ තියෙන අයිඩියාස් ටික තමයි මම මේ ඔයගලන්ට කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් හිතමතා කල්පනා කරලා ඒ ඉස්කෝලේ කාලේ කෙනෙක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මම වගේ කෙනෙක් ඉස්කෝලේට යන්න කිව්වහම දැන් ඒ කියන්නේ ඒක අපි ඒ වෙලාවේ අම්මා තාත්තට අපිට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉස්කෝලෙන්ම තමයි අපිට පණිවිඩය එන්නේ. එහෙම නැත්නම් දැන් අපි එක්කෝ මොනාරි හේතුවක් කියලා ඒ බයට යන්න නැතුව ඉන්නවා. යන්න නැතුව ඉඳලා ඊට පස්සේ කියනවා මේ ඉස්කෝලේ මෙහෙම දෙයක් තියෙනවා මම යන්නේ නැහැ කියලා. හැබැයි ඒ කාරණාව නෙමෙයි අර වෙන අපිට තියෙන බය, ට්‍රවුමා තියෙන කාරණාවට යන්නේ නැහැ. මොකද්ද කරන්නේ? වැඩිපුරම ඉගෙන ගන්න අලුත් දෙයක් ඉගෙන ගන්න යනවනේ. අද පාඩමක් හරි මම ගෙදර වැඩේ කරා. ඒ හැඟීමෙන් නෙමෙයි ඉස්කෝලේට යන්නේ. බය වෙලා මනසේ හිතේ ගොඩක් දේවල් තියාගෙන අයියෝ අද කවුරු මට ගහන්න එයිද? කවුරු අද මට මගේ දේවල් උදුර ගන්න එයිද? මගේ ෂර්ට් එක අද කවුරු ඉරයිද? මාව අද තල්ලු කරලා කවුරු අද මාව මගේ පොට්ටේ කිරයිද? ඒ හැඟීම් ඇත්තටම ලංකාවේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. කී දෙනෙක් මේ වගේ දෙයකට ඒ කියන්නේ වික්ටිම් කෙනෙක් පත් වෙලා තියෙනවද කියන එක මම මේ ඒගොල්ලෝ සියලු දෙනා වෙනුවෙන් මම මේ කතා කරන්නේ. කමක් නැහැ ඒකත් මේ සිස්ටම් එක චේන්ජ් වෙන්නම ඕනේ. ඒ කියන්නේ අදත් අපිටතර පොඩි මල්ලට ඕක වෙන්න පුළුවන්. ඒකත් මම අදත් දකිනවා ඉස්කෝලවල පොඩි කට්ටිය රණ්ඩු වෙනවා, ඔක්කොම වෙනවා. හැබැයි එක්කෝ self defense කියන එක හැම කෙනාම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරගන්න ඉගෙන ගන්න ඕනේ. ඒක අදත් මම තාම කරාටේ කියන මාෂල් ආර්ට්ස් එක මම කරනවා, ඔක්කොම කරනවා. නමුත් ඒ කියන්නේ ඒ කාලේ හො කාටත් එහෙම ඒ කියන්නේ මනුස්සයෙක් මරණ තරමට ගිහිල්ලා නැහැ. එහෙම කරන්න යන්න එපා. මරණ තරම ගිහිල්ලා නැහැ. පුළුවන් තරම් මේව වෙන්න. හැබැයි අහිංසක වුණාට මොලේ පාවිච්චි කරන්න. අහිංසක වෙන්න, මිනිසුන්ට අහිංසක වෙන එක තමයි හොඳ දේ. අහිංසක වෙන්න, ඇරගන්ට් වෙන්න එපා. පුළුවන් හැබැයි දැන් මම මගේ මට්ටමේ පුළුවන් තරම් පාඩුවේ ඉන්නවා. මම පාඩුවේ ඉන්නවා. මම කිසිම දෙයකට මම මේ වෙන්නේ කතා කරන එච්චරයි. ඒකෝතින් දැනට ගොඩක් කටි මගේ චරිතය ගැන දන්නවා. ඒ වගේ ඔයාටත් ඔයාගේ චරිතය ගැන ගොඩක් කටි දැනට දැනගෙන තියෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවෙම කට්ටිය කල්පනා කරලා හිතලා බලන මෙයා මෙහෙම පුද්ගලයෙක් නේද මේ කියන එක. විශේෂයෙන්ම මම මේක දෙන්න කැමති ඉස්කෝලේ යන ළමයිට විතරයි. ඔයගොල්ලන්ගේ දැන් තියෙනවා නම් ඒක වෙනස් කරගන්න. අමල තාත්තලා හෝ මේ වීඩියෝ එක බලනවා නම්
ඒගොල්ලන් ගැන චුට්ටක් හිතන්න. අයියෝ ඉස්කෝලේ ගිහලා මෙහෙම වෙනවනේ. අදත් මට බලන්න හරිම කනගාටුයි. අදත් අවුරුදු 13 14 වයස්සේ කට්ටිය දැනටත් ඔය කියනනම් මත්ද්‍රව්‍ය එහෙම නැත්තම් ඒක නෙමෙයි මේ වීඩියෝ කියන්න ඕන දේ. ඔය වැඩි විශේෂයෙන් මට කතා කරන්න ඕනේ childhood trauma කියන මේ මාතෘකාව තමයි මට කතා කරන්න ඕන උනේ. ඒගොල්ලන්ට ඒ වෙච්ච කිසියම් සිද්ධියක් ඒක ලොකු වෙනකම් මේක ඔළුවේ තියාගෙන මතක් වෙවි ඉන්න පුළුවන්. ඒක හිතලා සමහර කට්ටියට ඒක ලයිෆ් ලොන්ග් තියෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ ඒක ගොඩක් කට්ටිය හොයාගන්නේ ඒගොල්ලන්ගේ හිත මිතුරෙක්. නැත්තම් ඒගොල්ලන්ගේ පොඩි කන්දම්ම ලොකු වෙනකම් ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඊට පස්සේ ඒක දැනගෙන ඒගොල්ලෝ එයාට එහෙම එකක් තියෙනවා කියන එක දන්නේ ඒක ඊට පස්සේ එයාත් එක්ක හොඳට මිය වෙලා කනෙක්ෂන් එක යාළු වෙලා එයාව ඩිෆෙන්ස් කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ එයා මෙහෙම කෙනෙක් කියලා දන්න හින්දා කාටත් එයාව බුලි කරන්න හෝ අනතුරකටපත් වෙන්න හෝ දෙන්නේ නැහැ. හැබැයි යම් කිසි ඇඩ්වයිස් එකක් දෙනවා මචං. ඔයා ගොඩක් වැරදි මේ වෙලාව වගේ කරලා තියෙනවා. ඉස්කෝලේ කාලේ ඔයා මේ වෙලාවට මේ වගේ දේවල්ටපත් වෙලා තියෙනවා. ඔයා කට්ටිය බුලි කරලා තියෙනවා. ඔයාට ගහලා තියෙනවා. ඔයා වරදක් නොකර ඔයාට මේවන් කිසියම් දේවල් ඔයාට කරලා තියෙනවා. හැබැයි ඒවා ඔයා ආරක්ෂා කර ඔයාමයි ඒක සෙල්ෆ් ඩිෆෙන්ස් කරගන්න ඕනේ. ඒවල එහෙම සමහරට එහෙම කියද්දි කොහෙද බං උත්තර හොයන්නේ කියලා හොයන වෙලා තියෙනවා. අයියෝ මෙයා මෙහෙම කියනවනේ කියලා. ඒත් ඒක තමයි ඇත්තටම මං හුප්ටාගත්ත දේවල් ඒක තමයි ඒක හදාගන්න ඕනේ. තමන්ම ස්ට්‍රෙන්ග්ත් එකක් ගන්න ඕනේ. විල් පවර් එකක් තමන්ටම තියෙන්න ඕනේ. තමන් ගැන වැරදියට කතා කර තැන්වල තමන්ම කතා කරන්න ඕනේ. හරි දේ වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් කතා කරන්න ඕනේ. හරි දේ කරන්න ඕනේ. ඒක තමයි මට දැන් අදට මේ කියන්න ඕනේ. ගොඩක් කල් මේ වීඩියෝ එකක් මේක ගැන කතා කරන්න ඕනේ කියලා අදහස් කරගෙන හිටියා. කොහොම හරි මම මේ වීඩියෝ කරා වැඩි වෙලා මට ගත වෙන මම කැමති නැහැ. ඒක නිසා සිංහලෙන් උත් කරන හින්දා ඒක තමයි මේක ගොඩක් කටින් මේ පණිවිඩය යයි කියලා හිතනවා. බලමු. ඒක තමයි මට කියන්න තියෙන්නේ. වැඩි මගේ ගොඩක් දැන්ට වීඩියෝස් ඉංග්‍රීසියෙන් මම දන්නේ ඉංග්‍රීසියෙන් කරන හින්දා වෙන්නේ නැති මට වැඩියෙන් දැනටත් මට ප්‍රතික්‍රියා එන්නේ නැහැ. views මදිත් එක්ක ඒත් මම නිකන් කරනවා. යම් කිසි කට්ටියකට මේ මෙසේජ් එක ගියොත් ඇති. ඒගොල්ලෝ බලලා යම් කිසි අයිඩියක් ගත්තොත් ඇති. ප්ලීස් මම අදත් කියන්නේ අද ඉස්කෝලේ යන ඔයාට childhood trauma කියන දේ ඇති කරගන්න එපා. ඒක ඔයාගේ අනාගතයට දැඩිම බලපාන දෙයක්. ඔයාට ඒක අමාරු වෙනවා. අදත් මම ඒක ෆේස් කරන නිසා මම කියන්නේ ඒක අමාරුම දෙයක්. සමහරවිට රැයට නිින්ද යන්නේ නැහැ. ඒක ගැන හිත අඬන වෙලා තියෙනවා. I am a victim, so I am telling you everybody, please try to avoid that. It's very hard. And unless a person very close to you comes and listens to you to all the problems you faced during your childhood, or else it's very hard. ඔයාට එහෙම හිතවතෙක් දන්න යාළුවෙක් ඔයා කියන සියලුම දේ ඔයා කියන දේ සවන් දීගෙන ඔයාගේ ඔළුව චුට්ටක් මේවා කරගෙන ඔයාගේ කරේ අත දාගෙන හරි ඒව ගැන හිතන්න එපා. අපි ඒකට සොලියුෂන් එකක් හොයමු කියලා එහෙම කියන කෙනෙක් වට ඉන්නවනම් හරිම වටිනවා. ඔයා blessed. So මම මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ස්තුතියි. පණිවිඩය හොඳයි නම් තවත් කටට ෂෙයා කරන්න. ඒත් එක්ක තවත් හොඳ මේ දේවල් ඇඩ්වයිසස් එක්ක වැඩියෙන් ඇඩ්වයිස් දෙන්නේ නැහැ. මගේ ජීවිත එක්ස්පීරියන්සස් තමයි මම මේ ෂෙයා කරන්නේ. So අපි ඊළඟ වීඩියෝ එක බලමු.